අපිට කොච්චර හීන ආසා තිබුණත් වැඩක් නෑ හරි හමන් ප්ලෑන් එකක් නැත්තම්. ඉතින් දැන් අලුතෙන් 2026 අවුරුද්ද පටන් ගන්නවා. අපි බලමු කොහොමද මේක හරියටම ප්ලෑන් කරගන්නේ කියලා. මම ඕගොල්ලන්ට කියනවා ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම 100% කවර් වෙන ප්ලෑන් එකක් හදාගන්න විදිහ. ඉතින් ඒක මම කැටගරිස් 10කට බෙදලා තියෙනවා. ඒ කැටගරිස් 10 ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනි කියලාත් මම දැන් ඔයගලන්ට කියනවා. පළවෙනි කැටගරිය එක තමයි ඔයාගේ කරියර් එක නැත්නම් ඔයාගේ බිස්නස් එක. ඔයා හිතන්න ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ඔයාට ඔයාගේ කරියර් එක නැත්නම් ඔයාගේ බිස්නස් එක කොයි වගේ ලෙවල් එකකින්ද තියෙන්න ඕනි කියලා. ඒකට අදාළ ගෝල්ස් ටික ඔයා ලියාගන්න. ඔයාට වෙන ජොබ් එකකට යන්න ඕන නම් ඒකට ඔයා කොහොමද ලෑස්ති වෙන්නේ? ඒකට කොහොමද ඇප්ලයි කරන්නේ? දවසකට CV කීයක් වගේ දානවද? ඔයාගේ CV එක හොඳටම හදා ගන්න ඕනි. ඒ වගේ දේවල් ටික දාගන්න. බිස්නස් එකක් නම් ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඔයා මොනවද කරන්න ඕනි කියන ටික හිතලා ඒ ගෝල්ස් ටික හදාගන්න. ඊට පස්සේ ඔයාගේ එඩියුකේෂන් එක. ඔයාගේ කරියර් ලයිෆ් එකවත් ඔයාගේ බිස්නස් ලයිෆ් එකවත් අප්ලිෆ්ට් කරන්න බෑ ඔයාගේ නොලෙජ් එක හරියට නැත්තම්. ඒ කියන්නේ ඔයා එඩියුකේෂන් එක නැත්නම් ඉගෙනීම කියන එක හැම වෙලේම ඔයාගේ පැරලලි ජීවිතේ ගෙනියන්න ඕනි දෙයක්. එතකොට ඔයා ලබන අවුරුද්ද ඉගෙන ගන්න ඉන්න ස්කිල්ස් ඔයාගේ නොලෙජ් එක වැඩි කරගන්න ඉන්න දේවල් ඔයා ඩිග්‍රී එකක් කරන්න ඉන්නවා වෙන්න පුළුවන් ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොන හරි සොෆ්ට් ස්කිල්ස් අප්ලිෆ්ට් කරගන්න කෝසස් වෙන්න පුළුවන් හાર્ඩ් ස්කිල්ස් අප්ලිෆ්ට් කරගන්න කෝසස් වෙන්න පුළුවන් ඒ වගේ කරන දේවල් ටික ඔයා ලිස්ට් ඩවුන් කරගන්න. තුන්වෙනි එක තමයි ඔයාගේ සල්ලි. ඔයාට මේ කිසිම දෙයකින් වැඩක් නැහැ ඔයාට ලැබෙන සල්ලි හරියට මැනේජ් කරේ නැත්තම්. මැනේජ් කරගන්නවා කියන්නේ බජට් එකක් හදාගෙන ඒ බජට් එක ඇතුලේ ඔයා ඉන්නවා කියන එක. එතකොට හිතන්න එන්ටර්ටේන්මන්ට් වලට. ඒ කියන්නේ ඔයා යාළුවොත් එක්ක එළියට යන්න වෙන්න පුළුවන්, මූවි එකක් බලන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාටි එකකට යන්න වෙන්න පුළුවන්. ඒකට හරියට එක amount එකක් වෙන් කරලා තියන්න මාසෙකට. රුපියලක්වත් ඒකෙන් එහා මෙහා වෙන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාගේ මාසේ අන්තිමට නැත්තම් අවුරුද්දේ අන්තිමට ඔය හදාගත්ත ප්ලෑන් එකෙන් ඔයාගේ ගෝල්ස් වලින් වැඩක් නැති වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඔයාගේ හෙල්ත් එක. හෙල්ත් එක කියන්නේ ඔයාගේ සෞඛ්‍යමත් ජීවිතය. ඒක මෙන්ටලි වෙන්න පුළුවන්, ෆිසිකලි වෙන්න පුළුවන්, ඉමෝෂනලි වෙන්න පුළුවන්. ඔයාගේ ඇඟේ මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේට බෙහෙත් ගන්න විදිය, ඔයාට මානසික පීඩනයක් මොකක් හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කොහොමද ඒකෙන් එළියට එන්නේ කියලා, ඒකට ඔයා මොනවද කරන්න ඉන්නේ කියන එක ගෝල්ස් හැටියට ලියාගන්න. පස්වෙනි එක තමයි රිලේෂන්ෂිප්ස්. රිලේෂන්ෂිප්ස් කිව්වම ඔයාගේ පවුලේ කට්ටිය, ඔයාගේ හස්බන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්, ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔයාගේ සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. ඒ අයත් එක්ක ඔයාගේ දැන් තියෙන රිලේෂන්ෂිප් එක කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන එකට ගෝල්ස් හදාගන්න. හයවෙනි එක තමයි පර්සනල් growth. පර්සනල් growth කියන්නේ ඔයා දැන් ගෙවන ජීවිතේ, ඔයා දැන් ඉන්න ලයිෆ් ස්ටයිල් එක අප්ලිෆ්ට් කරගන්න විදිය, නැත්නම් අප්ග්‍රේඩ් කරගන්න විදිය. ඔයා ඒකට මොනවද කරන්නේ? මොනවද ඔයාට ඒකට කරන්න පුළුවන්? ඔයා උදේ නැගිටින එක. එතකොට ඔයා ගේ දොර අස්පස් කරන එක. ඔයා ලස්සනට පිළිවෙලට වගේ කාමරේ නැත්නම් වගේ ගෙදර තියාගන්න එක. එතකොට ඔයාගේ නරක පුරුදු තියෙනවා නම් ඒව අයින් කරගන්න එක. හොඳ පුරුදු ජීවිතයට එකතු කරගන්නවා නම් ඒව එකතු කරගන්න විදිය. හත්වෙනි එක තමයි ස්පිරිචුවල් ලයිෆ් එක සම්බන්ධ ගෝල්ස්. ස්පිරිචුවල් ලයිෆ් එක කියන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ. අපිට අන්නේ හේතුව හොයාගන්න එක මග ඇරෙනවා අපේ ජීවිතේ පහුගිය නරක මතක ට්‍රෝමාස් වෙන්න පුළුවන්. අපි එක්ස්පීරියන්ස් කරපු නරක දේවල් වෙන්න පුළුවන්. ඒව නිසා අපේ අර ස්පිරිචුවල් ලයිෆ් එකේ අපි කවුද කියන එක තේරුම් ගන්න තියෙන මාර්ගය වැහිලා යනවා. ඒකට ඔයා හීල් වෙන්න ඕනේ. ඔයා කොහොමද හීල් වෙන්නේ? ඔයාට භාවනා කරන්න පුළුවන්, ආගම දහමට යොමු වෙන්න පුළුවන්, ධර්මය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම මේ කියන්නේ වනගත වෙලා භාවනා කරනවා කියන එක නෙමෙයි. ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ගෙනියන ගමන් ඔයාට මේ දේවල් කරගන්න පුළුවන්. ඒකට සම්බන්ධ ගෝල්ස් ඔයා අනිවාර්යයෙන්ම සෙට් කරගන්න. අටවෙනි එක තමයි ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක. ලයිෆ් ස්ටයිල් එක කියන්නේ ගෙදරට වෙලා රස්සාවක් හරි බිස්නස් එකක් හරි කරගෙන සල්ලි හම්බ කරගන්න එක විතරක් නෙමෙයි. ඒ සල්ලි ඔයාගේ ජීවිතේ සතුට වෙනුවෙන් ඔයාගේ හොබීස් වලට ඔයාට ට්‍රැවල් කරන්න වෙන්න පුළුවන්, shopping කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ආසම දේවල් මොනවා හරි ඔයාගේ ජීවිතේට ගන්න වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම එන්නේ මෙන්න මේ ලයිෆ් ස්ටයිල් කියන කැටගරි එකට. එතකොට ඔයාට පර්චේස් කරන්න ආස දේවල් මොනවා හරි තියෙනවනම් ඒකත් ඔයාගේ ගෝල් එකක් විදිහට දාගන්න. එතකොට බජට් එක හදද්දී අර මං කිව්වා වගේ මනි ගෝල් එකට යනකොට මේ හැම එකම ඇත්තටම ඉන්ටර් රිලේටඩ්. එකක්වත් එකකට එකක් සම්බන්ධ නැති දේවල් නෑ.
එතකොට ඔයාට ඒ දේවල් ඒ ගෝල්ස් ටික දාගන්න පුළුවන්. ඔයා travel destinations මොනවා හරි plan කරනවා නම් next year එකට. ඒකට දැන් මේ ඉඳලම budget උත් වෙන් කරගෙන ඒකට කොහොමද යන්නේ? කාර්ත් එක්කද යන්නේ? කොහෙද destination එක? ඒ වගේම දැන්මම plan කරගන්න. 9 වෙනි එක තමයි digital life එක කියන්නේ. digital life කියන්නේ මේ වර්තමානයේ අපි ගොඩක් social media වලට එහෙම addict වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඇබ්බැහි වෙලා ඉන්නවා. මේවෙන් අපිට මිදෙන්න එහෙම නැත්නම් ඒ හොඳ විදිහට පාවිච්චි කරන්න අපි කොහොමද අපේ ගෝල්ස් ටික හදාගන්නේ. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ඔයා social media scrolling time එක දවසකට පැයකට විතර සීමා කරන්න. පැයකට විතර limit කරන්න. ඒ වගේම තව එකක් තමයි ඕගොල්ලන් follow කරනවනේ එක එක pages එහෙම. ඒ pages follow කරනකොට ගොඩාක් හිතන්න ඒකේ තියෙන content එකෙන් ඔයාට ලැබෙන්නේ positive දෙයක්ද negative දෙයක්ද කියලා. තරහා, ක්‍රෝධය, වෛරය, නැත්නම් දුක, කාන්සාව වගේ දේවල් spread කරන contents තියෙන pages වලින් පුළුවන් තරම් අයින් වෙන්න. ඒවා unfollow කරන්න. ඒවා වෙනුවට ඔයාගේ ජීවිතේට positive දෙයක් එකතු කරගන්න පුළුවන්. ඔයාට සතුටක් දැනෙන, ඔයාගේ ජීවිතේ uplift කරගන්න පුළුවන් contents තියෙන pages ඒ වෙනුවට substitute කරන්න. ඒ කියන්නේ අරවා unfollow කරලා මේවා follow කරන්න. 10 වෙනි එක තමයි legacy goals. legacy goals කියන්නේ අපි මේ ජීවිතේ අපිට හම්බ වෙලා තියෙන්නේ, අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. මං අර ස්පිරිචුවල් ලයිෆ් කියන එකේදීත් මේක කිව්වා. එතකොට අපිට ඕනේ අපි කවුද කියන එක තේරුම් ගන්න. ඒ විතරක් මදි. එතනින් නැවතිලා බෑ. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට මොන හරි දෙයක් කරන්න. ඔයාව ලස්සනට හදා ගන්නවා වගේ ඔයාගේ වටේ පිටේ ඉන්න කට්ටිය, ඔයාගේ සමාජයේ ඉන්න කට්ටියටත් ඒ අයගේ ජීවිත ලස්සන කරගන්න උදව් කරන්න ඕනේ. ඒකට ඔයා හදාගන්න ගෝල්ස් ටික තමයි මේ legacy goals යටතට එන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති අපේ ගෝල්ස් කොහොමද කැටගරයිස් කරගන්න ඕනි කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මං ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා. මට මැසේජ් දාන්න. මම පුළුවන් හැම වෙලාවකම රිප්ලයි කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.